කස්ටම් වලට එහෙම ගියාම ගහන්න පට්ට අමාරුයි. ගහන්න අමාරුයි කියන්නේ බෑ කොල්ලොන්ට ගහන්න මේ එයා වෙත් එක ගෙනිමෙවිල කෙල්ල යනවා. අන්න ඒ හින්දා අද 360 ගහන්නදී තමයි කියලා කියා දෙන්න ආයේ පට්ට ලේසි ට්‍රික් එකක් තියෙන්නේ. පුරුදුනොත් ආයෙ ඉතින් ෆාස්ට් එක එන ස්පීඩ් එක ගහන්න පුළුවන් 360 වෝල් එක. ඒ වගේ මතක් කරගන්න කොල්ලෝ කියලා සෙට් එකට account sale top up කරගන්න කොල්ලෝ ඉන්නවනම් අනිවාර්යෙන් අපිව contact කරගන්න. description එකේ අපේ numbers දාලා තියෙනවා. top up කරන කොල්ලෝ සෙට් එක අනිවාර්යෙන් WhatsApp message දාන්න. ලංකාවේ විශ්වාසන්තියට 100ක් අඩුවට top up කරනවා එකම ස්ටෝ එක. කියන්නේ දැන් අවුරුදු 4ක් තිස්සේ ස්ටෝ එක කරන්නේ. ඉතින් ඔය පන්දුරකට පයින් ගියම top up ස්ටෝ තියෙන කාලේ 100ක් විශ්වාසන්තියට අවුරුදු 4ක warranty එකක් තියෙන ස්ටෝ එකකින් top up කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් අපිව contact කරගන්න. contact කරගෙන අපිට message එකක් දාන්න top up කරගන්න. ඉතින් අපි top up කරන්න ගත්තේ මචං මේ ID top up නෙමෙයි මුලින්ම පටන් ගත්තා මේ login top up. ඒ login top up ගහපු කාලෙන් අපි top up කරනවා. ඒ හින්දා අපිව contact කරගන්න. එහෙනම් මචං හැමදාම කියනවා වගේ කියන්න දෙයක් තියෙනවා. මේ වෝල් එක ගහන්නත් පොඩි සෙටින් එකක් හදාගන්න ඕනි. එහෙනම් අපි යමු සෙටින් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් බොයිස් හැම වීඩියෝ එකක වගේ මෙන්න මේකේ කියන්න තියෙන්නේ ඔන් කරගන්න තියෙන settings button එක තමයි මචං left 5 button එක. left 5 button එක වල අනිවාර්යෙන් show in scope කියලා තියෙනවා නම් අනිත් පැත්තට ඇලව් එකකට දාගන්න. left 5 button එක නැතුව ගහන්න බෑ. ඒ වගේ මතක් කරගන්න මේක පට්ට ලීසි ගහන්න 3 fingers කරන කොල්ලෙට නම් 2 fingers කරන කොල්ලෙට නම් ඔයාලා පට් අමාරුයි කුඩ. සෑහෙන අමාරුයි. 3 fingers කරන කොල්ලෙට නම් පට්ට ලීසි. ඉතින් ඔයාලා කරන්න තියෙන first trick එක වශයෙන් ඔන්න විදිහට මේ පේනවනේ. නැමිලා ගහ ගහන්න යන්න. මේක කරන්න ඕන අනිවාර්යෙන් ඔයාලා මේ wall 360 ගන්න අනිවාර්යෙන් නැමෙන්න ඕනි. ඉඳ ගන්න ඕනි. උන් ඔයාලා මම දැන් ස්ලෝ මේ ගහලා පෙන්නන්න මුලින්ම නැමෙනවා. ඊට පස්සේ ෆයර් කරනවා. ඊට පස්සේ wall එක කරා. ඊට පස්සේ ඇඟෙන් භාගයක් විතර ආවට පස්සේ ඉතුරු භාගෙත් ගහලා wall රවුම දා ගන්නවා. ඉතින් ඔන්න ස්ලෝ මෝෂන් කළම කියලා දෙන්න. ඔයාලා හරියටම අහගන්න. wall එක අතර ගත්තා නැමුණා. නැමිලා wall එක ළඟටම ගිහින් ඔන්න ඔය විදිහට වෝල් එක ගහනවා ෆස්ට් වල. ඊට පස්සේ ජොයිස්ටික් එකකින් වල පැත්තකට අදිනවා. අන්න ඔය විදිහට මේ පැත්තට ඇදලා ඔන්න ඔයගේ වෝල් එකෙන් භාගයක් විතර ආවට පස්සේ ඊළඟ වෝල් එකත් ගහනවා. ගැහුවට පස්සේ ආපහු ජොයිස්ටික් එකෙන් ඇද්ද එක රවුම කැරගෙනවනේ. රවුම කැරගෙනකොට අන්න ඒ විදිහට ඉතුරු ඉදටත් වෝල් එක දා ගන්නවා. හැම වෙලාවෙම පිළිවෙල ලස්සනට දා ගන්න බෑ. කැත වෙයි. එහෙම වෙනවා. ඒක අගුලක් නැහැ. ඔයාලා ලස්සනට පිළිවෙලට ඒක ටිකක් හුරුනම හරි පේනවනේ අර. පොඩි කේස් එකක් තියෙන්නේ. ඔක වෝල් දෙකෙමුත් දාන්න පුළුවන්. ඔය 360 තේරුම් නැත්නම් ආපහු රිවයින්ඩ් කරලා බලන්න ජොයිස්ටික් එකෙන් තමයි යන්න ආතේ. 360 මේ ඇඟිලි තුනෙන් ගන්න පාට් ලේසි 360 කියන්නේ මොකද ජොයිස්ටික් එක 360ම කැරගෙනවා බා. ඒක තමයි 360 කියන්නේ. ඔන්න ඔය විදිහට ෆස්ට් එක ගෙවුවා වෝල් දෙකෙන් දැක්කනේ. අනිත් පැත්තටම කරගෙවුවොත් වෝල් දෙකෙන් ගහ ගන්න පුළුවන් ඔය විදිහට වෝල් එක. ඉතින් පාට් ලේසි ට්‍රික් එකක් තියෙන්නේ. ඒ විදිහට ඔයාලා try කරන්න වෝල් එක ගහන්න ජොයිස්ටික් එකෙන් ඇද්ද ෆයර් කරා ජොයිස්ටික් එකෙන් ඇද්ද ෆාස්ට් එක ගහගත්තා. තේරුම් නැත්නම් වීඩියෝ පොඩක් රිවයින්ඩ් කරලා බලන්න. ජොයිස්ටික් එකෙන් ෆස්ට් වෝල් එක ගහන ජොයිස්ටික් එක වටේට කරකන ගාම ඉතුරු වෝල් එකත් ගහනවා. වෝල් තුනෙන් ගේම ගහ ගන්න පුළුවන්. ඔන්න විදිහට රවුම දා ගන්න පුළුවන්. වෝල් 3යි යන්නේ රවුම දා ගන්න. ඉතින් ওই විදිහට වල දා ගන්න ඔය මේ ඉඳ ගන්න ඕනේ. අනිවාර්යෙන් ඉඳ ගන්න ඕනේ. හිටගෙන නම් ගහන්න බෑ. ඉඳගෙන තමයි ඔක ගහන්න ඕනේ. අනිවාර්යෙන් ඉඳගෙන ඔන්න ඔය විදිහට 360 වෝල් එක ගහන්න පට්ට ලේසි ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා තේරෙනද කියලා. වාඩ් ඩ්‍රස්සේ ඒක හුරු වුණාට පස්සේ ටිකක් ඔය කස්ටම් ගහලා පොඩක් හුරු වෙන්න. හුරු වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මං ගහනවා වගේ ෆාස්ට් එක ඔන්න විදිහට ගහන්න පුළුවන් වෝල් එක. ඉතින් ඒක මලත් තව හුරු නැහැ හරියට. ඉතින් මගේ ෆෝන් එකේ ලැග් ගහින්ද මට අමාරු ගහන්න. ඉතින් ඒක ටිකක් කල් ගිහලා හුරු වුණාට පස්සේ ඔයාලට ෆාස්ට් එකේ මෙන්න මේ විදිහට 360 වෝල් ගහන්න පුළුවන් ඊසි. ඒ කියන්නේ ෆස්ට් එක ආයෙත් මං ට්‍රික්ස් ටික කියන්නම්. මුලින්ම වෝල් එක අතර ගන්නවා ඉඳ ගන්නවත් එක්ක පළවෙනි වෝල් එක ගහනවා. ජොයිස්ටික් එකෙන් පැත්තකට අදිනවත් එක්ක ඒතර කැරක්ටර් භාගයක් විතර හැරෙනවනේ. හැරුණාට පස්සේ දෙවෙනි වෝල් එක ගහනවා. ඊට පස්සේ ආයෙ ටිකක් භාගයක් විතර හැරුණාට පස්සේ තුන්වෙනි වෝල් එක ගහනවා. ඒතර වෝල් ඉතුරු විදිහට. ඒතර සම්පූර්ණයෙන්ම රවුම කවර් වෙලා. ඉතින් ඔයාලා එක එන්නේ වේගෙන් කරන්න. හැමදේම කියනවා ඇඟිලි වල බලය තියෙන්නේ. ඇඟිලි පවර් එක තමයි තියෙන්නේ. ඇඟිලි පවර් එක තමයි තියෙන්නේ. ඔයාලා ඇඟිලි පවර් එක තමයි ඔයාලා කරනවා. අතේ පවර් එක ඇඟිලි පවර් එකයි තමයි තියෙන්නේ. අතේ පවර් එක ඇඟිලි පවර් එක ඕනේ. ඇඟිලි ටික ඔයාලා පට්ට කරන්න පුළුවන් නම් ඔයාලා පට්ට ස්පීඩ් එකේ වෝල් ටික ගහන්න පුළුවන්. හැම වීඩියෝ එකකම මම මේ වෝල් ට්‍රික්ස් දානවා වගේම තමයි හැම වීඩියෝ එකකම ඔයාලට කරන්න තියෙන අනිවාර්යෙන් පාස්ට් එක වැඩේ කරන්න. එහෙනම් තව පට්ට ටිකකින් සෙට් වෙනකන් අදට ගිහිල්ලා ඉඳන් ජය වේවා.